Hello guys, අදත් VG card repair video එකකින් තමයි ආවේ. මේ VG card එක තමයි RX 580 8GB කියන VG card එක white cooler එක තමයි ආවේ. ඉතින් guys මේ customer no display කියලා තමයි කිව්ව. ඔයාලට පේන්නේ නැති VGA LED එකේ පත් වෙලා තියෙන එතනින් අර boot වෙන්නේ නැහැ. ඉතින් මේ core power missing වෙලා තමයි තිබ්බ. ඔයාලට පේන්නේ නැති voltage එක 0 තියෙන්නේ. අපි බලමු මේක repair කරගන්න පුළුවන්ද කියලා. ඉතින් guys ඔන්න අපි සාර්ථකව මේ VG card එක repair කරගන්න පුළුවන් වුණා. ඔයාලට repair table එකේදීම ඔයාලට දැන් පෙන්වන්න repair එක අපි කරගෙන තියෙනවා. ඔයාලට පේන ඇති 0.9 voltage එක හදනවා මේ VG එකේ. ඊළඟට දැන් display එන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලා දැන් දකින්න ඇති මේ VG card එක display ආවා. ඉතින් ඔන්න විදිහට අපිට මේ RX AMD VG card එකත් අපිට මේ repair කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි බලමු දැන් මේක ඊළඟට අපි දෙන free service එක. ඉතින් මේ customer VG එක full service කරාට පස්සේ තියෙන condition එක මේ thermal paste එකත් මේ වගේ 15 වගේ හොඳ value එකක් තියෙන thermal paste එක replace කළා. cooler එකේ ලොකු dust එකක් තිබ්බේ නැහැ. අපෙන් තිබුණ dust එක ඉවත් කළා. මෙන්න විදිහට VG card එකේ සම්පූර්ණ service එකත් අපි කරලා දෙනවා repair එකටම. ඉතින් ඔයාලා මේ දකින්නේ card එක plug කරලා card එකේ stress වෙන ගමන් තියෙන විදිය. ඔයාලා පේන ඇති කිසිම lag වීමක් කිසිම ප්‍රශ්නයක් නැහැ. card එක හොඳට වැඩ කරනවා. ඒ වගේම temp එකත් සාමාන්‍යයෙන් 60 වගේ තමයි යන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ මේක RX ඉඳලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ VG card එක repair එක සාර්ථකව කරගත්තා. ඔයාලා පේන්නේ up time එක මිනිත්තු 40ක් වගේ time එකක් අපි මේ card එක එක දිගට test කරලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ VG card එක හොඳට වැඩ කරනවා. ඉතින් ඔයාලගෙත් VG card repairing තියෙනවා නම් ඒ වගේම laptop repairing තියෙනවා නම් ඒ වගේම desktop motherboard repairing තියෙනවා නම් දැන් මේ MDC computer අපිට කතා කරන්න වැඩි විස්තර වලට මේ නම්බරයට